හරි. ළමයි මේ කොටසින් මම කතා කරන්නේ ත්‍රිකෝණමිතියට අදාළව cos ප්‍රමේය පාවිච්චි කරලා ගානක් හදන විදිය. හරිද? ඒ කියන්නේ ගාන ෂෝට් කරගන්න අපිට ගණන් හදන ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් අපිට විවිධ ප්‍රමේයන් පාවිච්චි කරලා ගාන හදන එක වේගවත් කරගන්න පුළුවන්. හරි. එතකොට ඒකට අදාළව තාක්ෂණය දෙන්න අදාළවම ඔයගොල්ලෝ දන්නවා දැන් මේ ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම ඒකේ තියෙනවා ත්‍රිකෝණ අංකණය කියලා එකක්. අපි මේකට කියනවා ත්‍රිකෝණ අංකණය කියලා. ඒක ඔයගොල්ලෝ හැමෝම මතක තියාගන්න ඕනේ ත්‍රිකෝණ අංකණය කියන්නේ මොකක්ද කියලා. මොකද ත්‍රිකෝණ අංකණයෙන් අපිට සමීකරණ අර්ථ දක්ව ගන්න පුළුවන්. හරිම ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. හැමෝම මේක අනුගමනය කරනවා. හරිද? එතකොට මෙතන මේ අපි මෙතන ත්‍රිකෝණේ ලක්ෂ 3 ABC මේ ශීර්ෂ 3 ABC කියලා නම් කරගන්නවා. කැපිටල් A ශීර්ෂය ගත්තොත් එහෙම යාගේ කෝණය කැපිටල් A. එතකොට ඊට අදාළව සම්මුඛ පාද සිම්පල් A, කැපිටල් B සිම්පල් B, කැපිටල් C කෝණය සිම්පල් C පාදය කියලා ගන්නවා. මෙහෙම ගත්තාම අපිට අර ත්‍රිකෝණයට අදාළව කෝණයක් අනුදග ගන්න පුළුවන් cos A කියලා මම දැන් මේක උගන්වන්න ඉඳලා තියෙනවා. මේක cos A ට, cos B ට, cos C ට වෙනම සමීකරණ තුනක් අනුදග ගන්න පුළුවන්. මේක මම cos A ට අනුදගපු සමීකරණ දරුව බලන්න. මම මේ කලින් ලියන්න හේතුව මේක ලිවි හිටියොත් ලාව යන වීඩියෝ එකක් ඇතුළේ. එතකොට මෙතන මේ cos A කියන්නේ බලන්න මේ B වර්ගය ධන C වර්ගය ඍණ A වර්ගයේ බෙදීම දෙකක් BC කියලා අපිට සමීකරණ තියෙනවා. එතකොට මේකෙන් ඔයගොල්ලන්ට පොඩි දෙයක් පොඩි අදහසක් වෙන්න ඕනේ. දැන් මේ cos A ට අදාළව අපි cosine නීතිය ලියනකොට මේ වර්ණ ඍණ A වර්ගයක් ඇවිල්ලා ඉතුරු ඔක්කොම ධනාගයන් B වර්ග ධන C වර්ගය ඍණ A වර්ගයේ බෙදීම දෙකක් BC මේ BC BC. ඒක නිකම්ම ඔයගොල්ලන් නිකන් හිතෙන්නේ එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන් නේද cos B. cos B ලියුවොත් මොකද වෙන්නේ? වර්ණ එනවා A වර්ග ධන C වර්ග ඍණ B වර්ග බෙදීම දෙකක් AC. හරි බාර රටක් වෙන විදිහට ගන්න. මේ මෙතන B නම් ඍණ B වර්ග. මෙතන A නම් ඍණ A වර්ග. අපි මම හිතනවා ඒක පොළොට ගියානේ. දැන් මේක පාවිච්චි කරලා ගානක් හදනකොට මේ ගාන තමයි මම ගත්තේ. ඒකට ඔයගොල්ලෝ මේ ගාන මේ ක්‍රමයෙන් නැතුව කැමති ක්‍රමයෙන් හදන්න බලන්න. මේ ක්‍රමයෙන් හදනවා ලේසි. එතකොට මේකේ අපිට ඒ කොහෙන් හන්න තියෙනවා අපිට අපේ පැත්තෙන් ආශි කරනවා. දැන් තියෙන්නේ මේ සමීකරණ තේරුම් ගත්තා. ගානක් දැක්කා. ගානේ අඩියක් අපි අඳුරගත්තා. ABC ට අදලා දැන් ආශි කරනවා. අපි ලියනවා මේ cos A. cos A කියන්නේ මොකද්ද? B වර්ග ධන C වර්ග ඍණ A වර්ග බෙදීම දෙකක් BC. හරිද මේකට ආශ කරනවා. ඒ කෝණය හොයන්න ඉතින් අගයන් ටික ආශ කරලා සුළු කරගන්න ඕනේ. B වර්ග කියන්නේ ළමයි 10 වර්ගයේ. C වර්ග කියන්නේ 12 වර්ගයේ. A වර්ග කියන්නේ 8 වර්ගයේ. බෙදනවා දෙකක් BC දේවතාවක් B කියන්නේ 10යි. C කියන්නේ 12යි. එතකොට මේක cos A සුළු කරන්න ගියාම මෙතන අපිට පොඩි සංඛ්‍යාත්මක සුළු කිරීමක් තියෙන්නේ 10 10 100යි. 12 බෙදීම 120යි 240යි කියලා. මේක ළමයි සුළු කරගන්න. මෙතන එනවා අපිට 244යි 244න් 64ක් අඩු කරන්න 180 බෙදීම 240 කියලා ළමයි. එතකොට දැන් මෙතනින් එහාට මෙතරව සතර සුළු කරන්න අවශ්‍ය නැහැ. අපිට කැල්කියුලේටර් යූස් කරන්න පුළුවන්. මම නිකන් මෙහෙම සුළු කරේ. එතකොට මෙතනින් එහාට කෙලින්ම ඔයා cos මෙතන A කෝණය කියලා දාලා cos inverse කියලා දාලා සුළු කරාම නම් ඉන්න දරුවෝ මෙතන බිංදුව බිංදුව කපලා ගිහිල්ලා එතන 6 වරක් 4යි 6 වරක් 3යි නිකන් 0.5ක් වගේ ඉන්නේ. එතකොට මේකට cos inverse දාලා අගය ගන්න මේකට අපිට කැලරි යූස් කරන්න පුළුවන්. ඒක තමයි කැලරියෙන් උත්තරේ ගන්න. ඔයගොල්ලෝ කැලරි එක පාවිච්චි කරලා උත්තරේ ගන්න පුළුවන්. මේ cos inverse දාලා 0.5. දැන් මම උත්තර කරලා 41යි අංශක 41යි 0.4යි බිංදුවයි. අංශක අපිට ඕන එක කන්වර්ට් කරලා කලාවලට ගන්න පුළුවන්. අංශක 41යි කලා 24යි කියනවා. මේක කියන්නේ දැන් ළමයි මේක තමයි සරලවම මේ සමීකරණයට අභියංග ආදේශ කරලා උත්තරය ගන්න විදිහ. ඊට අමතරව අපිට එනවා සමහර ඒවා අර බව පෙන්වන එක. කියන්නේ බව පෙන්වනවා කියන්නේ අපේ බීජීය ප්‍රකාශන තමයි තියෙන්නේ. එතකොට අපි අපේ සමීකරණ මේකට දාලා කොහොම හරි කරකවලා මේ ඉවර අහන උත්තරේ දෙන්න. මෙතන y සමානයි අපිට මෙව අගයන් තුනක් දීලා තියෙනවා ත්‍රිකෝණයකට. කෝණ දීලා තියෙනවා. A කෝණේ y, B කෝණේ පාරින් x, C
C කොනේ පහරින් x B කොනේ 4 දාන x කියලා දීලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ මම මේක හදනවා. ඊට කලින් ඔයගොල්ලෝ try එකක් දෙන්න බලන්න. මේක හදන්නේ කොහොමද කියලා තනියෙන් ගන්න පුළුවන්. ඒතර හොඳයි. මම මේක මකන්න නම් මට ඉඩ වන්දි වගේ. ඒතර මම මේ ඔක්කොම සුළු මකන්න. ඔයගොල්ලෝ මොකද කරගන්න පුළුවන් වීඩියෝ එක නවත්තලා. මෙතන ඔයගලන්ට කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය ගන්න කියලා. එතන අපිට හරියම සරලව තියෙන ළමයි මේ කොමෙන්ට් එක cos වගේ දාන්න. cos ඒම දාන්න. ඉතින් අපි දැන් මේ a මෙතන තියෙන්නේ නේ. මොකද දීලා තියෙන්නේ a. අපි ඒකම දාන්න. cos a කියන්නේ මොකද්ද ළමයි? b වර්ගය දාන c වර්ගය දිලා a වර්ගය බෙදීම දෙකක් bc. ඔකට අල්ස කරන්න තියෙන්නේ. අපි දැන් පරිස්සමට අල්ස කරගන්න ඕනේ. හරිද? cos a කියන්නේ ළමයි කෝණ 120යි. මම මේක තව පොඩක් සුළු කරන එක ලේසි කරගන්න මම මේ ඇත්තටම ළමයි අර හරයක් තියාගන්න කරදරයි. එතකොට අර මම මේ හරය පොඩ්ඩක් හරස් ගුණිතේ මේ පැත්තට යවලා ඉන්න මට ඒක ලේසි. මොකද ඔයගොල්ලෝ ගණන් කරද්දී හරය තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. ටිකක් සුළු කරන්න ගියාම අමාරුයි කරදරයි හරය එනවා භාග වෙනවා. ඊට වඩා ලේසි ටක් කරලා අපිට දෙපැත්තම නේද? මේ හරියට තේර ගන්න එක ලේසි. හරි. එහෙනම් මෙතන සුළු කරගන්නවා මේ දේවතාව BC වතාව cos A. ඊළඟ සුළු කරගන්නවා. මෙතන එනවා B වර්ගය දාන C වර්ගය රින A වර්ගය කියලා. දැන් මේක අපි අගයන් ආර්ථ කරලා බලමු. දේවතාවට නම් මේක වань B කියන්නේ 4 ධන x. C කියන්නේ 5 රින x. cos A කියන්නේ cos 120යි. සමානයි මෙතන b කියන්නේ 4 ධන x. දැන් මම මෙතන 4 ධන x ගේ වර්ගය වෙනවා ඈ. වර්ගජ ප්‍රකාශනයක් කරනවා. ධන c කියන්නේ 5 රින x. එකෙන් අඩු වෙනවා a වර්ගය කියන්නේ a කියන්නේ y. දැන් මේක සුළු කරගන්න තමයි තියෙන්නේ. පරිසම සුළු කරගමු. මෙතන ළමයි අපිට මේ දේවතාවක් මේ cos 120 කියන ළමයි ඔයගොල්ලෝ කැලලක ෆයිල්ස් කරලා ගෙවුවත් කමන්නේ නැත්නම් යූස් කරලා කමන්නේ නැත්නම් ඍණ භාගයේ හෝ 0.5 විතර කැලලක පාවිච්චි කරලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නැත්නම් මේක යගේ අපිට ගන්න පුළුවන් 120 ඍණ භාගයේ කියලා. මේක ගණන් කිරීමේ විශේෂ ක්‍රමයක් තියෙනවා අපිට කැලලක භාවිත නොකර එහෙම ගත්තට පස්සේ ඍණ භාගයේ කියලා අපිට අදිය ගන්න පුළුවන්. දැන් ඔය කාල්ස් කරනවා නෙවෙයි. සහ මම මෙතන වරන් සුළු කරනවා මේ තවරට සුළු කරනවා. ඊළඟට 4ක් පහ 20යි. ඍණ 4x. මෙතන ධන 5x. ඊළඟ x. ඒතර ඒක සුළු කරලා ඉවරයි. අපිට අක්කරණි පැත්තට යන්න. මේක වර්ගයක් තියෙන. ඒ කියන්නේ පරාණ පරකරදලා මම ඔයගොල්ලෝ දන්නවා වර කාලේදී ඔයගලන්ට තිබුණා මේ ඒදන b ගේ වර්ගය. මේ වගේ දෙකක් වර්ගය කරනවා. පළමු පදයේ වර්ගය, දෙවෙනි පදයේ වර්ගය, පද දෙකේ ගුණිතය දෙන්නේ. හරිද? මෙන්න මේක ඔළුවේ තියෙන්න ඕනේ. දැන් මේක මෙතන අල්ස කරන්න තියෙන්නේ. මෙතන අපිට 4ක් වර්ගය 16යි, x වර්ගය ධන 8x. මෙතන ළමයි අපිට 5 5 25යි, x වර්ගය ඍණ 10x. පද දෙකේ තියෙන 10x ඍණ y වර්ගය. ඔන්නෝවත් අරෝ මෙතන සුළු වෙනවා. ඒකට අපිට මේකේ මෙන්න මේ පැත්තෙන් කපලා අයින් කරගන්න පුළුවන්. මේ භාගෙට මෙතන දෙක කපලා ගියාම මෙතන ඍණ ලකුණක් ඉතුරු වෙනවා. ඒතර මම ඍණ ලකුණ මෙහෙම දාලා මෙතන ඉතුරු ටික මම ඇතුලේ සුළු කරලා දාන්න පුළුවන් නම් සුළු කරනවා මේ 20 ඍණ 4x ධන 5x වුණාම තමයි ධන 1x. මෙතන ඍණ x වර්ගය කියලා. මට මෙතන සුළු කරගන්න පුළුවන් ඒවා සුළු කරනවා. ඒ වගේම x වර්ගය මට එනවා ළමයි 2x වර්ගය. හරි. එතන මම මේ දෙන්නවා ගත්තා. ඊට පස්සේ මෙතෙන් අපිට ඍණ 10x ධන 8x එක සුළු කරාම එනවා ඍණ 2x. හරි. එහෙනම් මෙයා සුළු කරගත්තා. ඊට පස්සේ අපිට මෙතන 25යි 16යි. ඒක සුළු කරාම එනවා අපිට 35යි 41යි කියලා. සහ මෙතන ඍණ y වර්ගය. දැන් මෙතන ඍණ තියෙනවා. අපි ඒක සුළු කරලා ඉවර කරගමු. මෙතන ඍණකින් ඍණ ලකුණකින් වරණ සුළු කරාම මම ඇතුළට කොහොම මාරු වෙනවනේ. එතන අපිට එනවා මෙතන x වර්ගය ඍණ x ඍණ 20 සහ
සමානයි. මෙතන එනවා 2x වර්ගය ඍණ 2x ධන 41 ඍණ y වර්ගය. දැන් ළමයි අපිට මේ ගානේ කියලා තියෙන්නේ මේ වන්න මේ y තනි කර ගන්න ඕනේ. එහෙනම් y තනි කර ගන්නවා නම් මම මේක ලියලා දාන්න. y තනි කරගෙන ඉතුරු කට්ටිය ඔක්කොම එහා පැත්තට ඒවත් කමක් නැහැ. මම එහෙම කරගන්න මට ලේසි. එතකොට මම මේ ඒතර තේරෙන කෙනෙකුට නේද? ඔක්කොම කපලා දානවා මම මෙහා මෙහෙ කියනවා. එතන මට එනවා මෙතන y වර්ගය. මම මේ අනිත් කට්ටිය ඔක්කොම එහා පැත්තට ගෙන යනවා. මෙතන 2x වර්ගය තිබුණා. මම මෙහා මෙහා අරන් ගියාම ඍණ x වර්ගය වුණා. එතන මෙතන ඍණ 2x තිබුණා. මෙහා මෙහා අරන් ගියාම ධන x වුණා. එතන y මෙහාම එතන ඍණ 20 මෙහෙන් ගියාම දැන් මෙතන ධන 41 තිබුණා. මෙහා මේ පැත්තට ගියාම ධන 20 කියලා. දැන් මේක සුළු කරනවා මේ. y වර්ගය කියන්නේ මොකද්ද? 2x වර්ගය x වර්ගය ගියාම x වර්ගය. ඍණ 2x කින් ධන x ගියාම ඍණයි ධනයි සුළු වුණාම වැඩි කරගෙන එනවා ඍණ x. 41 20 එකතු කරාම 61යි කියන්නේ. එතකොට මේ උත්තරේ බව පෙන්වීම එතකොට අපි සාර්ථකව කළා. එතකොට මේක අර ත්‍රිකෝණ විද්‍යාව ගණන් කරලා බව පෙන්වන ගණන්. එතකොට මේ වගේ පුදුසුළු කිරීමක් කරන්න ඕනේ. මම හිතනවා තේරුණා කියලා ඔයගොල්ලන්ට ගණන් හදපු විදිය. දැන් මේක මේ වගේ ගණන් තව හදන්න. මේක නොදියක් ගන්න. Thank you.